මේ වීඩියෝ එක ගේන්නේ 2026 ඕලෙවල් යන ඉන්න අපේ චූටි බබාලා ටිකට. විභාග පේපර් එකේ තියෙන හැම පාඩමක්ම මෙතන තියෙනවා. පුතේ මේ ප්‍රෝග්‍රෑම් එක එච්චර හොඳයි කියලා කියන්න හේතුව තමයි ෆේල් වෙන්න හිටපු අක්කරායිලා ගොඩක් අවසාන මාස 6 මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා එකක් ගත්ත. අවසාන මාසෙට යනකොට ලකුණු 75කට එහා ලකුණු අරගෙන යමු. 10 11 ෆුල් සිලබස් එක කරන ගමන්ම ප්‍රශ්නත් එක්ක මොඩල් පේපර්ස්, ටාගට් පේපර්ස්, පාස් පේපර්ස් අපි කතා කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක තුලින්. අයිබෝන් චුටි දුවේ පුතේ මේ වීඩියෝ එක ගේන්නේ 2026 ඕලෙවල් යන ඉන්න අපේ චුටි බබාලා ටිකට. පුතේ අපි ප්‍රෝග්‍රෑම් එකක් ගෙනාවා මැත්ස් වලට. මේ ප්‍රෝග්‍රෑම් එක තමා ඔයාලගේ ජීවිතේ වෙනස්ම කරන ප්‍රෝග්‍රෑම් එක. ඒ නිසා ස්කිප් නොකර අවසන් වෙනකම් වීඩියෝ එක බලන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මැත්ස් වලට අඩු ලකුණු මට්ටම් වල, ෆේල් මට්ටම් වල, S මට්ටම්, C මට්ටම්, B මට්ටම් ඔය එක එක මට්ටම් වල ළමයි ඉන්නවනේ. හැබැයි විභාගෙට තියෙන හරියම පුංචි කාලයක් මාස 6යි තියෙන්නේ. අපි ওই මාස 6 ඇතුළත කොහොමද අපේ රිසල්ට් එක ඒකකට ගෙනියන්නේ කියලා තමයි මම අද කතා කරන්නේ. පුතේ මේ තමයි පසුගිය අවුරුදු දෙක පුරාවටම පන්ති ආපු ළමයින්ගෙන් 75%කට A B රිසල්ට් ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එක. පුතේ මේ ප්‍රෝග්‍රෑම් එක එච්චර හොඳයි කියලා කියන්න හේතුව තමයි ෆේල් වෙන්න හිටපු අක්කරායිලා ගොඩක් අවසාන මාස 6 මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා A එකක් B එකක් ගත්තා. ඉතින් ඔයාලට බැරි වෙන්න විදිහක් නැහැ. මේකට අනිවාර්යයෙන් මේ නිසා වීඩියෝ එක බලමු. මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එක කියලා. මෙහෙමයි වෙන්නේ. විභාගයට මාස 6යිනේ. එතකොට අපිට හරිම චූටි කාලයක් තියෙන්නේ. අපි 9 10 11 කියන අවුරුදු තුනේම පාඩම් ටික මේ මාස 6 ඇතුළත ඉගෙන ගන්න එපයි. හැබැයි පුතේ අපිට ওই පාඩම් සේරම ඉගෙන ගන්නවට වඩා ලේසි නේද විභාගයට එන ප්‍රශ්න ටිකට අපි ප්‍රැක්ටිස් කරොත්. මේ මම පිටිපස්සෙන් ලියලා තියෙන්නේ විභාගෙට එන ඔයා අනිවාර්යයෙන්ම විභාගෙට ලියන්න ඕනේ ප්‍රශ්න ටික. අනිවාර්යෙන් ලියන්න ඕනේ ප්‍රශ්න ටික කියන්නේ විභාග පේපර් එකේ තියෙන හැම පාඩමක්ම මෙතන තියෙනවා. එතකොට පුතේ මම 9 10 11 කියන සිලබස් තුනටම අදාළව විභාගෙට එන හැම කරුණු කාරණාවක්ම ඒ වගේම විභාගෙට එන්න පුළුවන් හැම ප්‍රශ්නයක්ම මේ අදාළ පාඩම් වලින් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ ඔයාලගේ සිලබස් එක 10 11 ෆුල් සිලබස් එක කරන ගමන්ම ප්‍රශ්නත් එක්ක මොඩල් පේපර්ස්, ටාගට් පේපර්ස්, පාස් පේපර්ස් අපි කතා කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක තුලින්. ළමයි 10 පන්තිය මෙච්චර වැදගත් වෙන්න හේතුව තමයි 11 අයට 60%කට වගේ ප්‍රමාණයකට මෙන්නේ 10 පන්තියෙන්. එතකොට 10 පන්තියට 10 පන්තියේ දේවල් ඔයාලට හොඳට පුළුවන් වෙන්න ඕනේ පුතේ. 11 පන්තියෙන් ඔයාට O level වලට රිසල්ට් එක A එකක් කරගන්න. එතකොට මෙතනදී ඔයා ඉන්න මට්ටම මොකක්ද කියන එක ඇත්තටම මට අදාළ නෑ පුතේ. ඔයා ෆේල් මට්ටමක හිටියත් A B C මොන මට්ටමක හිටියත් මට කිසිම අදාළත්වයක් නෑ. මොකද හරි ආඩම්බරෙන් සහ වගකීමෙන් කියනවා මේකට ආවොත් ගිය අවුරුදු ගණනාවම අපේ රිසල්ට්ස් වෙනස් කරපු අක්කලා අයියලා 100 ගාණක් ඉන්නවා. එයාලගෙන් ඕනනම් අහලා වුණත් බලන්න පුළුවන් අපේ රිසල්ට්ස් කොහොමද කියලා. අඩුම ෆේල් මට්ටමේ හිටපු අයට පවා A එකක් ඇවිත් තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පමණක්. ඒකට හේතුව අපි සතියේ දවස් 4ක් පැය 3 ගාන වැඩ කරනවා. ඔයයි මමයි ලයිව් ක්ලාස් පමණයි මෙතනදී කරන්නේ. ඒ කියන්නේ රෙකෝඩින් බලන්න දෙන්නේ නැහැ ඔයාලට. ඔයාලට සම්පූර්ණ සිලබස් එක මම ලයිව් උගන්වනවා. ඔයාට ඒ දවසට ක්ලාස් එකට එන්න බැරුව ගියොත් රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඒ අරුණාම මේ පාඩම් වල රෙකෝඩින් දෙන ක්ලාස් එකක් නෙමෙයි මේක තනි කරම ලයිව් ක්ලාස් එකක්. ඔයාට ඇවිල්ලා සතියේ දවස් 4ක් පැය 3 ගාන වැඩ කරලා ඔයා ලයිව් ක්ලාස් ඉන්න එකෙන්ම විතරක් ඔයාගේ රිසල්ට් එක ඒ එකකට ගෙනියන්නම පුළුවන් පුතේ. තනියම වැඩ කරන්න අවශ්‍යවත් වෙන්නේ නැහැ මේ පන්තියට આવති. එච්චර විශ්වාසයෙන් කියන්නේ අනිවාර්යෙන්ම මේ විදිහට වැඩ ටික කරොත් මේ කියන දේවල් ටික කරොත් රිසල්ට් එක වෙනස් වෙනවම තමයි. ඉතින් මේක ජූනි මාසේ මුල පටන් ගන්නවා. හරියට විභාගෙට මාස 6යිනේ. හරිම පොඩි කාලයක් ඉඳන් අපි ඉක්මනට වැඩ ටික පටන් ගන්න ඕනේ. ඔයා අඩු ලකුණු මට්ටම් වල ඉන්නවා නම් මැද මට්ටම් වල ඉන්නවා නම් අපිට මහන්සි වෙන්න වෙයි. කමක් නැහැ. ඔයයි මයි දෙන්නම මහන්සි වෙලා වැඩේ හොඳට කරගමු. අනිවාර්යයෙන්ම ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න. හැබැයි මෙහෙමයි. ප්‍රෝග්‍රෑම් එකට එනවා නම් A එකක් ගන්න බලාගෙන වෙන්න. ඔයාගේ ලකුණු මට්ටම කියුණත් මට අදාළ නැහැ. මොකද මම උගන්වන්නේ බිඳුව මට්ටමේ ඉඳන් ලකුණු 100ක් ගන්න පුළුවන් වෙන තැනට. එතකොට හැම පාඩමකින්ම අඩුම මට්ටමේ ඉඳන් වැඩිම මට්ටම දක්වා විභාග මට්ටම දක්වාම උගන්වනවා. ඔයාට තේරෙයි පාඩම මුල ටික කරගෙන යනකොට අවසාන ටික ඉවර වෙනකොට කොච්චර දැනුමක් ඔයා ගාව තියෙනවද කියලා. ඉතින් ඒ නිසා වෙන කතා අවශ්‍ය නැහැ. ඒකයි අපේ 75%ක් AB රිසල්ට්ස් තියෙන ගිය අවුරුදු ගණනාවම ඒ ප්‍රෝග්‍රෑම් එකට ඔයාට ජොයින් වෙන්න පුළුවන්. මම දාන්නම් ඇඩ්මින්ගේ නම්බර් එක 6 month කියලා මැසේජ් එකක් දාලා එයාගෙන් ඩීටේල්ස් ඉල්ල ගන්න පුළුවන්. වැදගත්ම දේ ළමයි මේ ප්‍රෝග්‍රෑම් එකට එන ඔයාට අපේ පේපර් ක්ලාස් එක ෆ්‍රී. පේපර් ක්ලාස් එකේදී අපි පේපර්ස් දීලා ඔයාට මාසෙන් මාසෙට ඔයාගේ ලකුණු ප්‍රමාණය කියනවා. ඒ ලකුණු ප්‍රමාණය අඩුයි නම් ඔයා මොනාටද මේ වෙලාවේ මහන්සි වෙන්න ඕනේ කියලා
මම ඔයාලට වෙනම කෝල් කරලා ඔයා හදාගන්න ඕනේ අඩුපාඩු මොනවාද කියලා මම පේපර්ස් බලලා ඔයාට කතා කරලා කියනවා. එතකොට ඔයයි මායි අතර හොඳ කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ නිසා ඔයාට මේ වැඩේ කරන්නම වෙනවා ක්ලාස් එකට આવොත්. ඒ නිසා අපි චුට්ට මාසෙන් මාසෙට ලකුණු ටික වැඩි කරගමු. අවසාන මාසෙට යනකොට ලකුණු 75කට එහා ලකුණු අරගෙන යමු. ඉතින් ඒ නිසා ආදරෙන් ආරාධනා කරනවා 2026 AB ගන්න ඕනේ සෙට් එක මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න. එහෙනම් හැමෝටම ජය වේවා. අපි ලබන මාසෙ මුල ප්‍රෝග්‍රෑම් එකේදී හම්බෙමු. හරි පුතේ. ආයිබෝවන්.